අයිබෝවන් තෙරුවන් සරණයි සියලු දෙනාටම අද මම ඔබට විශේෂයක් කියන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඒකෙදී ඔබ මේ දකින්නේ ඇත්තටම මේ සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක්ගේ ඇඳුම් අසුරණයක්. ඉතින් හැබැයි ඉතින් කියන්නට තියෙන්නේ මේක පිරිමි කෙනෙක්ගේ ඇඳුම් දාලා තියෙන තැනක් නෙමෙයි. මොකද කාලයකට පස්සේ මම අද බොහෝ කාලෙකින් මමගේ ඇඳුම් ටික මැද්දා. ඒකෙත් මෙතන මේ තියෙන මේ ඉස්සරහා තියෙන කමිස කීපය කියලා කියන්නේ මම එදිනෙදා මගේ වැඩ කටයුතු වලදී මේ නිරන්තරයෙන් භාවිතා කරන. මොකද සුදු ඇඳුම කියලා කියන්නේ හැමෝටම කියන්නේ මොකද විශේෂ අවස්ථාවකට අඳින්න පුළුවන් වුණත් හැම නිතරම අඳින්නට බෑ කියන කතාව කියන. හැබැයි මේ දිනපතා වගේ මම අඳින එක කමිසයක්. ඉතින් මොකද ඇත්තට මේක සුදු පාවිච්චි කරන්නට බෑ කියලා ගොඩක් අය කියන හින්දා මට ඔබට පෙන්වන්නට හිතුනේ. මොකද ගෙදරට සුදු අඳින්නට බෑ, ගමනකට පන්සලකට නැත්නම් ඒ වගේ විශේෂ අවස්ථාවක සුදු පාට භාවිතා කරාට හැමෝටම මේ සුදු පාට කියන එක භාවිතා කරන්නට බෑ කියනවා. අන්න ඒ හේතුව හින්දා මට මේ කතාව කියන්නට හේතු වුණේ. ඉතින් මේක මම හිතන්නේ මෙතන තියෙන බොහෝ ඇඳුම් සාමාන්‍යයෙන් අවුරුදු 4-5ක් වගේ පරණ ඇඳුම් තියෙන්නේ. 2-3ක් වගේ තමයි මම හිතන්නේ මේ ගිය අවුරුද්ද මම හිතන්නේ මාස ගානක අවුරුද්දක වගේ ඒවා තියෙන්නේ. අනිත් ඒවා ටිකක් පැරණි ඒවා. එතකොට මේ එහෙම පරණ එකක්. හැබැයි මම දිනපතා අඳින ඇඳුම් වලින් නමුත් සුළු පැල්ලමක් වගේ චුට්ටක් තිබුණත් මේ හැමදාම භාවිතා කරන ඇඳුමක්. ඉතින් කාලයකට පස්සේ මට ඇඳුම් ටික මදින්නට මොකද ඇත්තටම මම වෙන වෙන වැඩවල යෙදලා ඉන්න හින්දා ඉතින් අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් අද දවසේ උදේ කාලේ මම ඉතින් මේ වැඩ ටික තමයි කරේ. ඉතින් මේක ඔබට පෙන්වන්නට හේතු වුණේ මොකද අපිට අපේ දේවල්වලදී අපි භාවිතා කරද්දී ඒ දේවල් ගැන අපි යම් සැලකිල්ලක් දක්වන්නට ඕනේ. ඉතින් මොකද ඇත්තටම මම මේ වගේ ඇඳුමක් බොහෝ වෙලාවට මේ වගේ ඇඳුමක් පිරිමි කෙනෙකුට විතරයි තියෙන්නට ඕනේ. සාමාන්‍යයෙන් කාන්තාවන් මේක ඇඳොත් ඒකෙන් පිරිමි කෙනෙකුට අවමානයක් වෙනවා කියන එක මම හිතපු කෙනෙක්. මම බොහොම ලස්සනට වෙන මොකද කාන්තාවන්ට සුදුසු ඇඳුම් සාරිය වගේ දේවල් ඇඳ කෙනෙක්. හැබැයි යම් තැනකදී මට සිද්ධ වෙනවා මට අවශ්‍ය විදිහට ඒ දේවල් හොයාගන්නට බැරි වෙන යම් මොහොතකදී පිරිමැය වගේම මේ ඇඳුමට ඉතින් තෝරා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එදායින් පස්සේ දැන් මම හිතන්නේ මේ තමයි මගේ ඇඳුම් ටික. මේක මම හිතන්නේ ඇඳුම කියන එකේදී විශේෂම සුදු ඇඳුම අඳින එක ගොඩක් අය ප්‍රතික්ෂේප කරන දෙයක් තමයි මේක ඇත්තටම කිලුට වෙන ඇඳුමක් කියලා. ඔව් සාමාන්‍යයෙන් කෙනෙකුට මේ ඇඳුම අඳින්නට ටිකක් අපහසුයි. මොකද සැලකිල්ලක් නැත්තම්. නමුත් මම හිතන්නේ මම එදිනෙදා වැඩ කටයුතු අතරත් මගේ ඇඳුම් අතර මම සුදු ඇඳුම් භාවිතා කරනවා. ඉතින් ඒකේ තරම් අපහසු දෙයක් නෙමෙයි. හැබැයි ඒකට තියෙන්නට ඕන හොඳ සැලකිල්ලක් කියන කාරණාව නම් ඔබට කියන්නට ඕනේ. ඉතින් අද උදේ කාලේ මම කරේ මේක මගේ ඇඳුම් ටික කාලයකට පස්සේ මේ විදිහට මැදලා තියාගත්තා. ඉතින් මේකේ මොකද සාමාන්‍යයෙන් අපි ගමනට සහ එදිනෙදා භාවිතාවේ නැත්නම් අපි එදිනෙදා අඳින ඇඳුම් කියලා එකට දාන්නේ නැහැ. නමුත් දැන් මගේ මෙතන මේ ඇඳුම් අතර මේ ඉස්සරහම තියෙන කමිස 4 ගත්තොත් එදිනෙදා අඳින කමිස තමයි එතන තියෙන්නේ. ඉතින් ගමනට සහ එදිනෙදා කියලා විශේෂයක් නැහැ. මෙතන මගේ ඇඳුම් ටික ඔක්කොම වගේ තියෙනවා. ඉතින් මේකේ ඔබට ගන්නට යමක් ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ හින්දා අද දවසේ උදේ කාලේ මේ වගේ යමක් කරපු එකෙන් තව මම හිතන්නේ මේක ගැන ගොඩක් දේවල් ඔබට කියන්නට තියෙනවා. ඉතින් මේ වගේ විවිධාකාර පැති තියෙනවා. මම හිතනවා ඒක ජීවිතේට මේ දේවලුත් යම් විදිහකට පුංචි හෝ උපකාරයක් වෙයි කියන හේතුව මත
මොකද අපි කරන හැම කාර්යයක් ගැනම පිළිවෙල පිරිසුදුකම මේ හැම දෙයක්ම වටිනවා. ඉතින් ඒ හේතු හින්දා අපිට බොහෝ වෙලාවට අපේ තියෙන රාජකාරී හින්දා එහෙම නැත්නම් අපිලිවෙලට වඩා පිළිවෙල කියන එක ඉතාමත් වටින දෙයක්. ඉතින් ඒ හින්දා මේ වගේ දේවල් අපේ ජීවිතවලට පුරුදු කරගෙන තියෙන එක ඉතාමත් වටිනවා. ඉතින් ඒ හින්දා මේ පොඩි වීඩියෝ එක කරේ ඒ වෙනුවෙන් ඔබට තෙරුවන් සරණයි සියලු දෙනාටම.